ඉතින් මං මුලින්ම කියන්නම් දැනටමත් ගොඩක් දෙනෙක් මේ වොයිස් ප්‍රසන්ටින් ගැන දන්නවා තප්පර 30කට රුපියල් 500ක් වගේ තමයි ගත්තේ. හෙලෝ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ තමයි මගේ first YouTube video එක. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම විහංගි. ඉතින් මං හිතනවා ඔයාලා මාත් එක්ක ටිකටම රැඳිලා ඉඳී කියලා. ඔයාලා දැනටමත් දන්නවා ඇති අද වීඩියෝ එක මං කරන්න යන්න හදන්නේ මොකක් ගැනද කියලා. ඉතින් ඇත්තටම මං අද කියන්න හදන්නේ part time job එකක් විදිහට voice presenter කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. දැනටමත් ගොඩක් දෙනෙක් මේ voice presenting ගැන දන්නවා ඇති. ඒත් beginner කෙනෙක් හැටියට කොහොමද මේක පටන් ගන්නෙ, කොහොමද මේක කරගෙන යන්නේ, අපි වැඩ හොයාගන්නේ කොහොමද, මේකෙන් අපිට කීයක් වගේ හම්බ කරන්න පුළුවන්ද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම අද වීඩියෝ එක කරන්නේ. ඉතින් මම මුලින්ම කියන්නම් voice presenting කරන්න අපිට මූලිකවම අවශ්‍ය දේ තමයි අපේ හඬ. ඉතින් ඒකට අපි අපේ voice එක train කරලා හොඳට හදා ගන්න ඕනේ. ඉතින් මම ඒ ගැනත් වීඩියෝ එකක් අරන් එන්නම් කොහොමද අපේ voice එක train කරන්න කියලා. ඉතින් මං කියන්නම් මුලින්ම voice presenting කරන්න පුළුවන් කාටද කියලා. voice presenting ගත්තහම පාසල් යන කෙනෙක් වේවා, යුනිවර්සිටි යන කෙනෙක් වේවා, ජොබ් එකක් කරන කෙනෙක් වේවා මේ ඕන කෙනෙක්ට part time ජොබ් එකක් විදිහට මේක කරන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අපි කොහොමද මේ voice presenting වැඩ හොයාගන්නේ කියන එක. ඇත්තම කිව්වොත් voice presenting පැත්තෙන් වැඩ ගත්තාම ඒවා අපිට අර ලේසියෙන් හම්බෙන්නේ නැහැ. ඒ දේවල් ගැන අපි alert එකේ ඉඳලා හොයාගත්තොත් ඇරෙන්න ගොඩාක් ලේසියෙන් අපිට හම්බෙන්නේ නැහැ. ඉතින් මුලින්ම ඔයාලට පුළුවන් ටිකක් පොඩි තැනක ඉඳන් පටන් ගන්න. පොඩි voice clip එකක් කරලා ඒ කියන්නේ ඔයා ඔයාගේ voice එකෙන් කරපු මොකක් හරි advertisement එකක් මොනා හරි voice clip එකක් මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ voice clip එකක් හදාගෙන ඒක sample එකක් විදිහට තියන් ඉන්න. එතකොට කවුරු හරි ඔයාගෙන් ඉල්ලුවා ඔයාගේ sample එකක් බලන්න පුළුවන්ද කියලා ඔයාට පුළුවන් ඔයාගේ voice sample එක එයාලට දෙන්න. voice sample එක බලලා ඔයාගේ voice එක ඒගොල්ලන්ගේ වැඩේට ගැලපෙනවද නැද්ද කියලා බලලා ඔයාව select කරගන්න. ඉතින් මම දන්නවා ඊළඟට ඔයාලට එන ප්‍රශ්නේ තමයි කොහෙන්ද මේ වැඩ හොයාගන්නේ කියලා. එකක් තමයි ගොඩක්ම අපිට හොයාගන්න ලේසි තැනක් තමයි එකේ Facebook එකේ ඔයාලට search කරොත් ශ්‍රී ලංකා නිවේදක එකමුතුව කියලා group එකක් තියෙනවා. ඒ group එකට join වෙලා බලන්න. ඒ group එකේ නිතරම වගේ updates එනවා. ඒ කියන්නේ යාළගේ වැඩවලට voice ඕන නම් මෙහෙම voice එකක් අවශ්‍යයි. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට sample එකක් එවන්න කියලා. ඉතින් අර අපි ඒත් එහෙම එකකට දාපු ගමන් අපේ voice එක select කරගන්න තියෙන ප්‍රතිශතය අඩුයි. මොකද Facebook group එකක් කියන්නේ ඒකේ talented අය ගොඩාක් ඉන්නවා. ඒ හැමෝගෙම select කරලා එකක් තමයි ඒගොල්ලෝ තෝරගන්නේ. එතකොට එතන පොඩ්ඩක් තරගකාරීත්වය තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ පොඩි circle එකක් හදාගන්න. මුලින්ම ඔයාට කියන්නේ එච්චර ලොකුවට යන්න බැරි නම් ඔයාට පුළුවන් පොඩි පොඩි වීඩියෝස් කරන්න. ඒ කියන්නේ small business වලට, එක ඉන්ස්ටිටියුට් වලට ඒ වගේ අය වෙනුවෙන් වීඩියෝස් මම දන්න තරමින් ගොඩක්ම මුදල් උපයන්න පුළුවන් YouTube වීඩියෝස් වලට voice කරොත්. ගොඩක් අය ඉන්නවා එයාලගේ ලොකු ලොකු YouTube channels තියෙන අය. එයාලට voice අවශ්‍යයි ඒ වගේ දේවල් වලට voice කරන්න. ඉතින් ඒවත් ගොඩක් අය මං කියපු FB page එකේ දානවා. මං ඔයාලට description එකේ දාන්නම් මේ ඒ group එකේ link එක. එතකොට ඔයාලට පුළුවන් එතනින් ගිහින් බලන්න මේක මොන වගේද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ළඟට තියෙන වැදගත් කාරණේ තමයි අපිට මොන වගේ ගාණක්ද මේකෙන් හම්බ කරන්න පුළුවන් කියලා. අපි voice advertisement එකක් කරද්දී තප්පර ගාණ අනුව තමයි voice එක sell වෙන්නේ. ඒ කියන්නේ මුලින්ම තප්පර 30කට රුපියල් 500ක් වගේ තමයි ගත්තේ. දැන් ඊට වඩා මං වැඩි කරගෙන තියෙනවා. එතකොට අපිට පුළුවන් අපේ voice එකට value එකක් දෙන්න. ඉතින් ඒ වගේ පොඩි ගානකට කළා ටික කාලයක් යනකොට ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ prices වැඩි කරගන්න තප්පර ගානට. එහෙම දැන් මම මුල් කාලේ කරේ තප්පර 30ට 500යි. එතකොට දැන් මං තප්පර 30ට 1000ක් වගේ වැඩි කරගෙන තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි.
මාත් තාම බිගින කෙනෙක්. මාත් තාම මේ ශ්‍රේෂ්ත්‍රය ගැන ඉගෙන ගන්න ගමන් තමයි මේ දේවල් කරන්නේ. මට හිතුණා මාත් බිගින කෙනෙක් විදිහට මං වගේම තව මේ පැත්තෙන් යන්න ආස අය ඉන්නවා නම් එයාලට වැදගත් වේවි කියලා තමයි මම මේ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ කොහොමද මේ වොයිස් ක්ලිප් එකක් හදාගන්නේ කියලා මම මේ පැත්තෙන් දැන් දාන්නම්. මම කරපු වොයිස් ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ඒක බලලා ඔයගොල්ලෝ අදහසක් ගනී කියලා මං හිතනවා. උසස් පෙළ 2027 වාණිජ කලා ආර්ථික විද්‍යාව කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී වසර 20 ඉගැන්වීම් අධ්‍යක්ෂ සහිත කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිමහල් සාමාජික ප්‍රතිශතයක් බිහි කළ චනන්ද සමරාජිත විභාගයට පෙර වැඩිම අනුමාන ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාවක් සාකච්ඡා කරන සරලව හා තාර්කිකව විෂය කරුණු වලට ගුරු කරන ලංකාවේ එකම ආර්ථික විද්‍යාපන්තිය. තව දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලෝ බිගින කාලෙදි තියෙන වොයිස් සාම්පල් එකම දිගටම තියාගන්න එපා. මොකද ඔයා බිගින කාලෙදි ඔයාගේ වොයිස් එක වොයිස් ස්කිල් එක ටිකක් අඩු වෙන්න පුළුවන්. එතකොට ඔයා තව ටිකක් ඉස්සරහට යනකොට ඔයාගේ වොයිස් එක ට්‍රේන් කරලා ඊට වඩා හොඳ තැනකට ඔයාගේ වොයිස් එක ඔයා හදාගෙන තියෙන්න පුළුවන්. ඒක නිසා අර මුල් කාලේ තිබ්බ වොයිස් සාම්පල් එකම දිගටම පාවිච්චි කරන්න. පස්සේ ඔයාට වැඩ 2-3ක් වගේ සෙට් වුණොත් එහෙම ඒ හැම එකම වගේ එක වීඩියෝ එකකට දාලා වොයිස් සාම්පල් එකක් හදාගන්න. එතකොට ඔයාට කැටගරි 2-3ක වගේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් හදාගෙන තියාගත්තොත් අර ඔයාට ගොඩක් පැතිවල තියෙන වීඩියෝස් වලට ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මං කියපු දේවල් ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොනවා හරි නොතේරිච්ච දෙයක් තියෙනවා නම් සහ ඔයගලන්ට දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මං වීඩියෝ එකකින් හරි මට පුළුවන් විදිහට මං ඔයාලට ඒ දේ ගැන කියලා දෙන්නම්. ඉතින් මේ වෙනකන් මගේ වීඩියෝ එක බැලුවට ඔයගලන් හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ආයෙම තව වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.